ඇත්තටම අහු ගත්තාම මේක විශේෂයෙන්ම හොඳම පළතුරක් හැටියට අපිට දක්වන්න පුළුවන්. මේකෙදී විශාල වශයෙන් අපි කතා කරන්න ඕනේ මේ ශරීරයේ ඇතිවන ගෙඩි වන පිළිකා කියන රෝගී තත්ත්වයන් ගත්තාම මේකෙදී පිළිකා කියන කොටසට විශාල වශයෙන්ම මේ පිළිකාව මර්ධනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන එකම ශාකයක් හැටියට අපිට දක්වන්න පුළුවන් මේ අහු කියන ශාකය ගත්තාම විශාල වශයෙන්ම මේ සත්තු ගොඩක් වෙලාවට ගත්තාම අපි දැන් ගොඩක් වෙලාවට අවුරුදු කාලය තුලදී කොහා කියන මේ සතා විශාල වශයෙන්ම ආහාරයට ගන්න පළතුරක් හැටියට දක්වන්න පුළුවන් මේ අහු ශාකය ගත්තාම. හැබැයි මේක ගොඩක් වෙලාවට මේක විසයි කියලා විවිධ විදිහට අපේ මේ ඉන්න ජනතාව අතර මතයක් ඇති කරලා තියෙනවා මේක කන්න එපා මේක විස සහිතයි කියලා. හැබැයි මේක බටහිර ජාතීන් විශාල වශයෙන්ම නෝනි ප්‍රොඩක්ට්ස් හැටියට මේ නෝනි ෆුඩ් හැටියට භාවිතා කරලා විශාල වශයෙන්ම අපේ රටට ඩොලර්ස් ගේන්න පුළුවන් හැකියාවක් තියෙන පළතුරක් මේක. දැන් අපේ දරුවන්ට මේක අපි දෙනවා නම් කන්න පළතුරක් හැටියට ඇත්තෙන්ම මේක ඊටාම වටිනවා. මේකෙන් ශරීරයේ පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ නැති වෙලා යනවා. ඊට අමතරව මේක කොළ සාමාන්‍යයෙන් සම්බෝලයක් වශයෙන් කන්නත් පුළුවන්. ඉතින් මේක කෑව කියලා හානියක් වෙන්නේ නැහැ. විශාල මේක තව විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ කොළ දැන් සාමාන්‍යයෙන් අහු ගහේ කොළ සහ පොතු සහ කොට කිඹුලා කොළ පොතු කොටන්න ඕනේ අමු කහයි ලුණුයි කොට්ට පොළුයි දාලා කොටලා මලවලා මේ අස්ථි බිඳීමකදී භාවිතා කරනකොට අස්ථියක් ශක්තිමත් කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ මුල් වර්ග කසාය වශයෙන් තම්බලා බීලා මේ ශරීරයේ තියෙන පිළිකා සෛල කියන ඒවා විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේක සාමාන්‍යයෙන් හැම ගෙදරකම තියෙන්න ඕන ගහක්. ගොඩක් වෙලාවට මේක අර කෝපි ගහකට සමාන විශාල කොළ තියෙන ගහක් මේක. ඉතින් ගොඩක් වෙලාවට කට්ටිය අඳුරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක කැලෑ ගහක් කියලා කපලා දානවා. ඉතින් මේක සාමාන්‍යයෙන් හැම ගෙදරකම තියෙනවා නම් මේක සාමාන්‍යයෙන් මාසයට එකපාරක් හරි මේක ආහාරයක් වශයෙන් ගන්න පුළුවන් නම් ඊටාම වටින හොඳ ව්‍යාංජනයක් හැටියටත් ඊටාම වටින හොඳ ඖෂධයක් හැටියට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. මේක ඊටාම වටිනවා. මේක අහු කියන ශාකය. ඇත්තටම අපි මේකේ ಗುಣ දන්නේ නැති නිසා තමයි මේක අපි අයින් කළා දාන්නේ. ඒ නිසා මේකේ ಗುಣ දන්නවා නම් මේ හරි විදිහට මේ ගැන අපි හොයනවා නම් ඇත්තටම මේක හැමෝම දිනපතා කන්න ගන්නවා මේ අහු කියන ශාකයේ ගෙඩි.